ලිස්ට් එක 26 26 ඒකත් විශේෂ අවස්ථාවක්. ඊට අමතරව ප්‍රතිඵලත් ඇවිල්ලා ඒකත් ඉතින් විශේෂ අවස්ථාවක්. මේ සැරේ ප්‍රතිඵල ඔක්කොටම වඩා විශේෂයි. ඒකට විශේෂත්වය පට්ටබුරු ප්‍රතිඵල හතර වටේ දදා දගල්ල සෙට් පිටින් ඉන්නවා. ඒක සර්ලත් එහෙමයි ගෝලයොත් එහෙමයි ඔක්කොම උඩ පැන පැන හතර වටේ අමුතු සීන් යනවා. දැන් සිස්ටම් වෙනස්නේ. සිස්ටම් එක චේන්ජ් වුණා කියලා වෙනස් වෙලා තියෙන්නේ. ඔය වගේ චොර සීන් ටිකක් තමයි මට පේන හැටියට. කොහොමරි කමන්නේ මගේ නම් සමස්ත උපරිම ප්‍රතිඵල වෙන ගිය සැරේටත් වඩා හොඳයි. මේ ප්‍රතිඵල කියන වෙලාවක් නොවන නිසා ප්‍රතිඵල නොකිය ඉඳලා තීරණය කරා මේ වෙලාවේ අද හෙටම වගේ වීඩියෝ එකක් දාලා මොනවා හරි විස්තරයක් තිබුණොත් මම කියන්නම්. ඊට අමතරව හැබැයි මං හිතනවා මින් ඉස්සරහට බොහෝ දුරට මගේ අතින් ප්‍රතිඵල ගැන මේ YouTube වීඩියෝ වගේ නිකන් ප්‍රචාරක කටයුතු කිසිම දෙයක් මේ ස්ථීරම ප්‍රතිඵලයක් කර නොවේ කියලා. මොකද සර් කෙනෙක්ගේ ක්ලාස් එකක පේපර් එකකට මොකෙක් හරි ඉඳගත්තාම ඌ මගේ ආවා කියලා උඩ පනිනවා පිස්සු වැදෙනවා. ඒක දැක්කම ශාස්ත්‍රයේ අපිටත් ලැජ්ජයි හා ඉතින් ඒකේ ප්‍රශ්න කෝටියක් තියෙනවා. ඉතින් මට නම් තියෙනවා. මට පොඩි ආත්ම ලැජ්ජාවක් තියෙන ගතියක් මට තියෙනවා. මගේ බරපතල ප්‍රතිපත්ති ටිකක් තියෙනවා. බරපතල ප්‍රතිපත්ති ටිකක් තියෙනවා. අති බරපතල ප්‍රතිපත්ති. මේ ප්‍රතිපත්ති මම එදා ඉඳන් අද වෙනකන් කිසිම තැනක කඩ කරලා නැහැ. කලර් හෑන්ඩ් බ්ලොක් ගහලා නැහැ, ටීවී ඇඩ්ඩක් දාලා නැහැ, පෝස්ටර් එකක් ගහලා නැහැ. මොන්නම මගේ channel එකේ කිසිම ප්‍රචාරක කටයුත්තක් මම වෙන කරලා නැහැ. හෑන්ඩ් බිල් කැල්ලක් ගහනවා එන එකෙක් වරින් ඕනනම් වැඩේ කරපන්. මම කියන හැම එකකටම කියන තොපිට ඕනනම් වරින් මට උඹලා ඕනේ නැහැ කියලා. මම කියන්නේ ඒකේ ප්‍රතිපත්තියක් වශයෙන් කිව්වේ ගුරුවරයෙක් වශයෙන් මම ඊතන රැකගෙන ඉන්නවා දිගටම. දැන් ලංකාවේ වැඩිම කම්බයින් මෙස් හදාරන්නේ මගෙත් උනාට මම ওই මට්ටම හදාගත්තේ මාර පිළිවෙල වැඩක් කරලා. ඒක ඇත්තටම හැල්ලුවට ලක් වෙලා එහෙට මෙහෙට යනකොට දුකක් ඇති වෙනවා. දුකක් ඇති වෙන්න එපයි තියෙන විදිහට අනුව. ඉතින් ඒක හැම ෆීල්ඩ් එකක්ම චාටර් නිසා මේ ෆීල්ඩ් එකත් ඉතින් චාටර් වෙන එක අහන්න දෙයක්වත් නෙවෙයි. කොහොමත් එහෙමනේ දේශපාලනටත් අන්තයට ගිහින් තියෙන්නේ හරිම භයානක තත්වයකට යනවා. ඉතින් ඒක භයානක තත්වයක් කියන්නේ ඒකෙන් වැරදි ආදර්ශ සමාජයට යනවා. දඩටම බොරුව ප්‍රචාරය කරන එක ළඟට තමයි ඔක්කොම සෙට් වෙන්න යන්නේ ඊට පස්සේ. ඒක තත්ත්වය භයානකයි. මේක මැත්ස් වලට කිසිම සම්බන්ධයක් නැහැ. මැත්ස් වල සම්බන්ධයක් නැති කතාවක් මම කියන්නේ. මගේ ප්‍රතිඵල හොඳයි. ඕන එකට හොයලා බලන්න පුළුවන්. මගේ ප්‍රතිපත්ති ගමකට තියෙනවා. මම කියන්නේ කිසිම දවසක මම උගන්වන නගර වලින් පිට කිසිම නගරයක දිස්ත්‍රික්කේ පළවෙනි එක ගැන මම කියන්නේ. ඒක නොකියන්න එකම හේතුව ඒ නගරේ ඉන්න ගුරුවරයා දැඩි අපහසුතාවයට පත් වෙනවා. මොකද මගේ channel එක වැඩි දෙනෙක් බලනවා. ඉතින් මගේ කතා හිර මෙහෙට යන ගතියක් තියෙනවනේ. ඉතින් මම ඔක සෑරලා දැම්මම අරකට මොනවත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ ගැන හිතලා ගිය අවුරුද්ද දිස්ත්‍රික්ක 5ක පළවෙනිව ඊට කලින් අවුරුද්ද දිස්ත්‍රික්ක 5ක පළවෙනිව මගේ නුවර කුරුණෑගල කොළඹ නගර වලට හැර පිට මේ සැරේත් 5ක ඉන්නවා. එතකොට ඒක බොරුවක් වෙන්න බැරි කියන එක ඕන කෙට තේරෙන්නේ තමයි. 15ක ඉන්නවා කියලා කියනවනේ. ඉන්නේ 5යි. මම දන්නේ අවුරුදු 3න් 5යි. ඒක 6ක් වෙලත් නැහැ මම දන්නේ හේතුව. ඒක මම දන්නේ නැහැ. කොහමරි කතන්දරෙත් ඒක ඒ වගේ යම් විස්තරයක් තිබුණොත් ඉදිරි කාලෙත් කියයි. බොහෝ දුරට මෙතනින් ඉස්සරහට ප්‍රතිඵල ගැන මඩ වගුරට බහැලා නම් මම උඩ පනින්න යන්නේ නැහැ. මොන හේතුවක් නිසාවත් මගේ ආපු රටාවේ මම ගිහිල්ලා ඉතින් මාව එපාවිච්ච දවස දඩස් ඉවරයි. එතනින් කතාව ඉවරයි ඔක්කොම. ඒකයි සිද්ධිය. එතකොට ඕක තමයි කතාව. කොකාකෝලා තමයි ලෝකේ හොඳම බීම. තැඹිලි වලට වඩා කොකාකෝලා පට්ට සිරා. තැඹිලි විකුණ ගන්න අමාරුයි. කොකාකෝලා ගේමක් නැතුව බොන්නේ ලස්සන වතුර වලට වඩා කොකාකෝලා හොඳයි. ඕක තමයි ලෝක ස්වභාවය. ලෝක ස්වභාවය ඉතින් ඒකට අපි ඔක්කොමත් අහුවෙලා ඉන්නේ. අධ්‍යාපනයේත් අහුවෙලා ඉතින් අනාගතත් අහුවෙලා එහෙම යනකොට ඉතින් ඒක පොඩි ඩේන්ජර් ගතියක් තියෙනවා ඉතින්. ජීවිතේට පගා දීලා නැහැ. වරින් කියලා දීලත් නැහැ. ආවට පස්සේ දීලත් නැහැ. මේ ප්‍රතිපත්ති වල උපරිම ගුරු ගෞරවයද මන් දන්නේ ඒක ගුරු ප්‍රතිපත්තියවත්ද මම වචන ගැලපෙන්නේ. ඒක රැකගෙන මම ඉතින් ලස්සනට වැඩි අරගෙන යනවා. ලස්සනද නැද්ද මම දන්නේ වැඩි අරගෙන යනවා. ඒක මම දන්නේ නැහැ. ඒකේ ලස්සන කතාව. ඉතින් කතන්දරේ ඔච්චරයි. ඉතින් ඔක තමයි සාරාංශයේ ප්‍රතිඵල ගැන කියනවා නම් මේක ප්‍රතිඵල කියන වීඩියෝ ගන්න ඕන නිසා වැඩේට බහිමු. මේක අහන දකින මොකෙක් හරි ඉන්නවනම් වැඩ කරපියව Tamanට සෙට් උඹලා පොඩි O level උන් මේක බලනවා නම් තොපි O level සර්ලා උඩ පැනිලා තොපි නටන්න නැතුව Tamanට සෙට් වෙන තැනක් තියෙනවා. එක එකාට සෙට් වෙන තැන් තියෙනවා. Tamanගේ ඇඟේ හැටි මොකක් හරි මම දඩබඩ වලට කැමති නම් දඩබඩ සීන් එකේ සෙට් වෙනවා. තැම්පත් මෙහෙම දුවේ පුතේ සීන් නම් ඒකට සෙට් වෙනවා. ඒතකොට ඒක තොපි හැම එකකටම උගන්වන්න දෙයි. ඒක හැම එකම ගැලපෙන විදියකට ඉන්නත් බෑනේ. Tamanට ගැලපෙන තැනක් හොඳට ඇති කොතන හරි. ඒක පොදු ඕන තැනකට කොට්ටුයි. මේක බලන ඒරවල හරි ඕලෙල් හරි කරන එක කියනවා ඔය හැම එකකටමත් එහෙමයි. ඔය හැම සර්ලම උගන්වන එක කරනවා.
ඒක හැම එකමත් කරනවනේ. ඉතින් ඒක වැඩේ තියෙන්නේ ඒක කරන එක සීමාවලු තියෙනවනේ. සමහරුන්ට ඕනේ ලකුණු 85යි ලකුණු ඒකක් අරන් දුන්නොත් යන්නේ නැති. මගේ ඒ ගාන තමයි මට ඕන කියලා. ඒක ප්‍රතිපත්ති වෙනස්. ඉතින් සමහරු 85යි ඒ ඇති එච්චර. සමහරු එමනේ 105. මම 105යි. මම ඒක කොහොමත් කට ඇරලා කියනවා මට උතුපියාවත් එකයි නාවත් එකයි 105 මට්ටමේ මම උගන්න. මම 85ට උගන්නන්නේ නැහැ. 100ට උගන්නන්නෙත් නැහැ. මම 105ට උගන්නන්නේ. ඒක කොහොමත් එහෙමයි. මම ඒක අර කතාව මේක නිසා මම ඒක කියන්නේ නැහැ. හරි ඒක අමතක කරපල්ලකෝ. ඒක වැඩ නැහැ. ඒක තමයි මේවත් ඔය කර දඟලන්නේ. ඒකයි සිද්ධිය. හරි ඉතින් ඔච්චරයි. අපි සීන් එකට යමු. දැන් ඔය